හොඳයි. අද මේ විස්තරාත්මක විග්‍රහයට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ අවධානය යොමු කරන්නේ ගිණුම්කරණයේ මූලික කරුණු ආවරණය වෙන 4 වෙනි පාඩමට. ගොඩක් අයට මේවා අහද්දී පොඩ්ඩක් කම්මැලි හිතෙන්න පුළුවන් වුණත් අපි මේ සංකීර්ණ සංකල්ප හරිම සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට රසවත්ව කතා කරමු. ආරම්භයක් විදිහට ගත්තොත් ගිණුම්කරණය කියන්නේ නිකන් ඉලක්කම් ගොඩක් එක කරන සෙල්ලමක් නෙවෙයි. ඇත්තදම කිව්වොත් ඒක තමයි ව්‍යාපාරික ලෝකයේ මූලික භාෂාව. හරියට අපි අදහස් හුවමාරු කරගන්න භාෂාවක් පාවිච්චි කරනවා වගේම ඕනෑම ව්‍යාපාරයක සෞඛ්‍ය තත්ත්වයේ තීරුම් ගන්නත් ඒ ව්‍යාපාරයේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා තීරණය කරන්නත් මේ භාෂාව නිවැරදිව කියවන්න පුළුවන් වෙන එක අත්‍යවශ්‍යයි. එහෙනම් අපි අපේ පළමුවන කොටසට යමු. ගිණුම්කරණය යනු කුමක්ද සහ එහි මූලික ක්‍රියාවලිය. ගිණුම්කරණය කියන්නේ නිකම්ම තියෙන අදහසක් නෙවෙයි. ඒක ඊටමත් ක්‍රියාශීලී පියවර තුලකින් යුත් ක්‍රියාවලියක්. මුලින්ම ව්‍යාපාරයක් ඇතුලේ වෙන මූල්‍ය ගනුදෙනු නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ හඳුනාගත් දේවල් ඊටමත් ප්‍රවේශමෙන් පිළිවෙලකට වාර්තා කරන්න ඕනේ. අවසාන වශයෙන් ඒ වාර්තාකරක තොරතුරු ඒවා දැනගන්න අවශ්‍ය පාර්ශව වෙත නිවැරදිව sannivedanaya කරන්නත් ඕනේ. මේ පියවර තුල තමයි මුළු ක්‍රියාවලියම පදනම වෙන්නේ. හරි ඊළඟට අපි යමු දෙවන කොටසට. ඒ තමයි ගනුදෙනු සහ සිදුවීම්. මේක තමයි ගිණුම්කරණයේ මූලික යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන තැන. මෙතනදී අපිට ගනුදෙනු කියන එකට ඉතා පැහැදිලි අර්ථ දැක්වීමක් ලැබෙනවා. සරලවම කිව්වොත් ගනුදෙනුවක් කියන්නේ ව්‍යාපාරය සහ බාහිර පාර්ශ්ව අතර සිදුවන හුවමාරුවක්. හැබැයි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දේ තමයි මේ හැම හුවමාරුවක්ම මුදලින් මැනිය හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ බාහිර පාර්ශ්වයක් සම්බන්ධ වීම සහ මුදලින් මනින්න පුබුවන් වීම කියන සාධක දෙක මෙතනදී අනිවාර්යයි. මේකට හොඳම උදාහරණ විදියට අපි එදිනදා දකින දේවල් ගන්න පුළුවන්. පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීම, එහෙම නැත්නම් ආයතනයේ වැඩ කරන සේවකයින්ට මාසයේ අන්තිමට වැටුප් ගෙවීම වගේ දේවල්. මේවා හරියට ව්‍යාපාරයක හදගැස්ම වගේ නේද? දෛනිකවම සිදුවෙන මුදලින් පැහැදිලිවම මැනිය හැකි සෘජු ක්‍රියාවන් තමයි මේවා කියලා කියන්නේ. දැන් බලමු මේකට සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් පැත්ත. ඒ කියන්නේ සිදුවීම් ගැන. සිදුවීමක් කියන්නේ ව්‍යාපාරය ඇතුලේ පමණක් සිදුවන හැබැයි අනිවාර්යෙන්ම මූල්‍යමය බලපෑමක් ඇති කරන දේවල් වලට. කලින් කතා කරපු ගනුදෙනුවලදී වගේ මෙතනදී බාහිර පාර්ශ්වයක් කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකයි මේ දෙකේ තියෙන ලොකුම වෙනස. මේක තේරුම් ගන්න අපි මෙහෙම හිතමු. හදිස්සියෙම ඇතිවෙන ගින්නකින් ගබඩාවේ තියෙන භාණ්ඩ තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේක මුළුමනින්ම ව්‍යාපාරය ඇතුලේ වෙච්ච දෙයක්. කිසිම බාහිර පාර්ශ්වයක් මේකට සම්බන්ධ නැහැ. හැබැයි ඉතින් මේ සිදුවීම නිසා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය එහෙමත් නැත්නම් ඒ යථාර්ථයේ සෘජුවම වෙනස් වෙනව නේද? අන්න ඒකයි අපි මේකට සිදුවීමක් කියලා කියන්නේ. ඉතින් මේ මූලික වෙනස අපේ මොළයට හොඳටම කවද්දා ගන්න එක ගොඩක් වැදගත්. එක පැත්තකින් භාණ්ඩ විකුණනවා වගේ දෛනික බාහිර ගනුදෙනු තියෙනවා. අනිත් පැත්තෙන් අර කිව්වා වගේ හදිසි ගින්නක් වගේ අභ්‍යන්තර සිදුවීම් තියෙනවා. මේ කොයි දේ වුණත් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයට සෘජුවම බලපාන නිසා මේ හැම දෙයක්ම ඊටමත් දැඩි ගිණුම්කරණයකට ලක් කරන එක අනිවාර්යයි. මේ විදිහට මේ හැම දෙයක්ම හඳුනාගෙන ඒවා ඊටමත් මහන්සි වෙලා වාර්තා කරාට පස්සේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේ තොරතුරු ඇත්තටම අවශ්‍ය කාටද? මේ තරම් වෙහෙසක් තරලා අපි මේ හදන දත්තවල සැබෑ ග්‍රාහකයන් කවුද කියලා තේරුම් ගන්න එක මේ ක්‍රියාවලියේදී අතිශයින්ම වැදගත්. ඒකෙන් අපි පිවිසනවා අපේ තුන්වන සහ අවසාන කොටසට. ගිණුම්කරණ තොරතුරු පරිශීලකයන්. එහෙමත් නැත්නම් ප්‍රධාන ග්‍රාහකයන්. තොරතුරු පරිශීලකයන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක අභ්‍යන්තර පරිශීලකයන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ මෙහෙයවන අයිතිකරුවන් සහ කළමනාකරුවන්. ආයතනය පාලනය කරන්න ඊළඟට මොකද කරන්න කියලා තීරණය කරන්න ඔවුන්ට මේ දත්ත අත්‍යවශ්‍යයි. දෙවෙනි කාණ්ඩය තමයි බාහිර පරිශීලකයන්. ණය අනුමත කරන බැංකු, බදු අය කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගේ රජයේ ආයතන, අනාගතයේදී මුදල් යොදවන්න බලාපොරොත්තු වෙන ආයෝජකයින් සහ අපේ පාරිභෝගිකයින් පවා මේකට ඇතුළත්. මේ එකෙච්චෙනාට තොරතුරු ඕනේ කරන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් අරමුණු වෙනුවෙන්. අද අපේ මේ විග්‍රහය අවසන් කරන්න කලින් පොඩි දෙයක් ගැන ගැඹුරින් හිතන්න ඉඩක් තියන්නම්. මේ විදිහට පරිශීලකයන් කොටස් දෙකකට බෙදුවම ව්‍යාපාරයක අනාගතය ගැන සැබවින්ම වැඩිම බලයක් තියෙන කාටද? අභ්‍යන්තරව ඉඳගෙන තීරණ ගන්න අයටද? එහෙමත් නැත්නම් බාහිරව ඉඳගෙන ව්‍යාපාරයට බලපෑම් කරන අයටද? ඒ ගැන ටිකක් කල්පනා කරලා බලමු.